Welcome to my YouTube channel. අන්න ඉතින් ළමයි වෙනද වගේම අදත් ඉතින් රස වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වුණා. ඔයාලා ඉතින් හැමෝම හොඳින් සතුටින් ඉන්න වෙති. අනිවාර්යෙන් ඔයාලා සතුටින් hina වෙලා හැමදාම ඉන්න ඕනේ. අන්න ඉතින් ළමයි මොකක්ද මේ වීඩියෝ එක කියලා බලමු. ඉතින් රස වීඩියෝ එක. තා පොඩි දැන් ළමයි මං චුට්ටක් අසනීප වෙලා ඉන්නේ සෙම වැඩිලා. ඒක නිසා ඉතින් චුට්ටක් ගණන් ගන්න එපා මම. නයි චුට්ටක් උඩට අදිනවා සැරේ. මොකක්ද රස වීඩියෝ එක කියලා ඔන්න ළමයි ඉතින් දැන් ඔයාලා දන්නවා වටලප්පන්. ගොඩක් අය කැමති ගොඩක් අය ආස ඇත්තටම රස කෑමක්. එන ළමයි ඉතින් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. ඔව් ළමයි ඒත් එක දෙයක් කියන්න ඕනේ මේ වටලප්පන් පොඩක් වෙනස්. මොකද සාමාන්‍ය ක්‍රමයට අපි වටලප්පන් හදනවා නම් ස්ටීම් කරලා කියන්නේ වතුරෙන් තම්බලා තමයි වටලප්පන් හදන්නේ. නමුත් මම අද කියන මම දැකලා තිබා අනිත් අය ගොඩක් අය හදලා තිබුණා මේ ක්‍රමයට මයික්‍රෝ එකේ වටලප්පන්. මම ෆස්ට් ටයිම් try කරේ. ඇත්තටම ගොඩක් රසට ආවා. ඒකයි මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. එන්න ළමයි ඉතින් කොහොමද හදන්නේ කියලා බලමු. ඔයාලා හැමෝම ඉතින් වටලප්පමකට අවශ්‍ය කරන ද්‍රව්‍ය දන්නවා. ඉතින් මමත් ඉතින් මම දාපු ද්‍රව්‍ය ටික ඔයාලට පේන්නේ ඉතින් මම වීඩියෝ එකේ තියෙනවා ළමයි. ඔන්න ඉතින් මම ඒක ඔක්කොම ටික එකට දාලා මික්ස් කරේ ළමයි. පොල් කිරි ටික මම උතුරවල මුකුත්ම ගත්තේ නැහැ. සාමාන්‍ය විදිහට ගත්තේ. ඉතින් බිත්තර ඒ ඔක්කොම දාලා තමයි ඔයාලා දැක්කේ දැන්. එකට දාලා මම අකුරු ටිකත් ගොඩියටම කපා ගත්තා. ඒත් චූටි කෑලි තිබ්බා. ඒ ටික දිය වෙනකල් හොඳට බීට් කරලා ඔය වගේ හොඳටම මික්ස් කරලා ඒකට මම තව ඇඩ් කරා ළමයි ඉතින් ලුණු චුට්ටකුයි තව මොනවද කරදුමුංගු කරාබුනෙට් නෑ ළමයි සෝරි මොනවද එනසාලුයි කුරුඳු පොතු විතරයි මං ගාව තිබුණේ. මම ඒක ඇඩ් කරලා ඉතින් ඔය විදිහට තමයි ඉතින් ළමයි ඊට පස්සේ ටික ඔක්කොම පෙරලා අරගෙන ඔය වගේ ඉතින් පොඩි බෝල් දෙකකට දාලා ඔන්න ළමයි ඉතින් ඔය මයික්‍රෝ එකට දාලා තියෙන්නේ දැන් වටලප්පන් එක. ඔන්න බලන්න ළමයි ඉතින් මයික්‍රෝ එක ඇතුලේ තියෙද්දි වටලප්පන් බේක් වෙන විදිය මාරම ලස්සනයි. මං හිතුවේ උතුරලා යයිද කියලා බයෙන් හිටියේ. ඔයාලා ඉතින් හිතන්නකෝ බලන්න උතුරලා ගියාද නැද්ද කියලා. අන්න ඉතින් ඔය ලොකු බෝල් එක ළමයි. ඔය බලන්න හැබැයි චුට්ටක්වත් උතුරලා ගියේ නැහැ. මාරම රසයි වටලප්පම. කියන්නේ ළමයි හැබැයි ස්ටීම් එකේ මේකේ චුටි සොෆ්ට් එකයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා ළමයි. කියන්නේ සම්ප්‍රදානුකූල වටලප්පන් රස එන්නේ නැහැ. බට් අර දැන් මන් දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවත් එක්ක ඇත්තටම මම අර අපි සාමාන්‍ය වටලප්පන් කන්න කැමති කළුවටනේ. ඔන්න ඒ කළුව ඒ හැමදේම රස තිබුණා. ඒත් අර අපි සාමාන්‍යයෙන් ස්ටීම් කරාම තියෙන සොෆ්ට් එක ඒව චුට්ටක් අඩුයි ළමයි. හැබැයි ඉතින් මම ෆස්ට් ටයිම් try කරේ මයික්‍රෝ ඕවන් එකේ වටලප්පන් එක. හැබැයි හිතුවට වඩා ගොඩක් ළමයි ලස්සනට මං ආසයි කළු පාට වටලප්පන්. ඒ පාටට රසට ඇත්තටම ආවා ඉතින්. ඔයාලත් ඉතින් මයික්‍රෝ ඕවන් එකේ try කරලා බලන්න ඇත්තටම රසයි. ඔය ළමයි බිත්තර 4කින් මම ওই කප්ස් 2 හැදුවේ. ඇත්තටම ඉතින් රසට තිබ්බනේ ඉතින් මාත් කාලා බලලා ඉතින් ඔයාලට වීඩියෝ එක ෂෙයා කරේ. ඇත්තටම රසයි ඉතින් ඔන්න ළමයි ඉතින් ඔන්න ෆයිනල් ලුක් එක බේක් කරලා අරගෙන උඩින් ඉතින් මං කාජු ටිකක් එහෙම දාලා තමයි කන්න ගත්තේ. ඔන්න ඉතින් මේ තියෙන ළමයි බිත්තර 4කින් තමයි මේ බෝල්ස් දෙකම ඇදුවේ. ඔන්න ඉතින් ළමයි ඔයාලත් එක්ක අද වීඩියෝ එකත් රස වීඩියෝ එක ෂෙයා කරගත්තා වගේම තවත් ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහට එකතු වෙන්න ඉතින් ළමයි ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එක තව ඉස්සරහට අරගෙන යන්න. මාව ඉතින් ළමයි තවමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉක්මනින්ම subscribe කරලා ඒ වගේම ඉතින් තාන් දැන් මගේ වීඩියෝස් බලන අය අනිවාර්යෙන් comment එකක් like එකක් දාන්න. ඇත්තටම ඉතින් වීඩියෝස් වල අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුවත් මට පෙන්නලා දෙන්න. එතකොට මට ඉස්සරහට හදාගෙන ඊළඟ වීඩියෝ එක ඊට වඩා ලස්සනට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම හිතනවා ඉතින් මේ වීඩියෝ එකත් පොඩි හරි ප්‍රයෝජනයක් තියෙන ඇති කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන ළමයි. අන්න ඉතින් ළමයි තව දෙයක්. මොකද ඉතින් මගේ YouTube එකේ ඉන්න අය සමහර අය Facebook එකේ නෑ, Facebook එකේ ඉන්න අය Insta එකේ නෑ, Insta එකේ ඉන්න අය TikTok එකේ නෑ. අන්න ඉතින් ළමයි ඒක නිසා ඉතින් මගේ ගොඩක් අය ඉතින් ෆොටෝස් ඉල්ලනවා. ෆොටෝස් දැකලා නෑ කියලා සමහරු ෆොටෝස් සෙන්ඩ් කරන්න කියන. ඉතින් මං හිතුවා ළමයි YouTube එකේ ඉන්න අයටත් මාව වැඩිපුර හඳුන ගන්න. ඉතින් ඔන්න ඉතින් ඔයාලත් එක්ක ලස්සන ෆොටෝ ටිකක් ෂෙයා කරගත්තා. කොහොමද කියලා ඉතින් ෆොටෝස් වල ලස්සනයි. මගේ රස වටලප්පන් එකේ රස ගැනයි කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි.
කොහොමද කියලා ඉතින් ඔන්න ෆොටෝස් ටිකක් බලන්න. ඉතින් මම ෆොටෝස් ටික ඇඩ් කරන්නම්. ඔන්න ඉතින් ළමයි ඔයාලට ඉතින් තව මගේ මොකක් හරි වීඩියෝ එකක් ඕනේ නම් කියලා මම දාන්නේ. දැන් මගේ ලයිෆ් ටයිම් වීඩියෝස් ඊට අමතරව ඉතින් මොකක් හරි ළමයි ඉතින් ලයිෆ් ටයිම් එකේ මගේ සාමාන්‍ය ඉදිරියදා මම ගොඩක් දුරට ඉතින් යන තැන් එන තැන් කෑම බීමක් හදනෙවනේ. ඉතින් ඔයාලා දැන් කොහොමද දන්නවා මගේ වෘත්තිය මොකක්ද කියලා. ඉතින් මම සැලොන් එකක් කරන්නේ. ඒ වගේම මගේ තව වයිටින් ප්‍රොඩක්ට්ස් ෆුල් බොඩි සුදු කරගන්න ඕන අයට පිම්පල්ස් ප්‍රශ්න පිග්මන්ටේෂන් ප්‍රශ්න ඒ හැම ප්‍රශ්නයක්ම තියෙන ස්කින් කෙයාර් ඕනම ප්‍රශ්නයකට ඉතින් මම විසඳුම් දෙනවා. ඉතින් මගේ එතකොට ඔයාලා ජොබ් එක ගැන දන්නවා දැන්. ඊට අමතරව ඉතින් ඔයාලට මගේ පර්සනල් ලයිෆ් එක ගැන මං ගැන දැනගන්න යමක් තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මං ඒදී වීඩියෝ එකකින් ගේන්න පුළුවන් දෙයක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකකින් ගේනවා. නැත්නම් ඉතින් මං ඔයාලට විස්තරාත්මකව ඉතින් කොහොම හරි විදියකට ඒක පැහැදිලි කරලා දෙනවා ළමයි. එහෙනම් ළමයි ඉතින් අදට ඉතින් වීඩියෝ එක ඉවර කරමු. ඕන්න ඉතින් ඔයාලට මම මගේ අලුත් ෆොටෝස් ටිකුත් දැම්ම බලන්න. ඒ වගේම ඉතින් මගේ විස්තරත් කිව්වා. ඕන්න ඉතින් ළමයි අදට අපි වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඉක්මනටම එන්නම්. එහෙනම් ළමයි ඔයාලත් හැමෝම පරිස්සමෙන් ඉන්න. සරණයි බයි බයි. හිරි මල් වැස්සේ තෙමිලා මහා දුටුවසනින් සුපුරුදු මෙන් දැනුණා නුඹ මගේ ළඟින් මනමාලී මගේ ස්නේහේ ගෞරවයෙන්